අද අපි කතා කරන්න යන්නේ Python ගැන. ඉතින් Python වීඩියෝ සීරීස් එකක් ඉස්සරහට එනවා. මේක beginners ලට ගන්න වීඩියෝ සීරීස් එකක්. මමත් ඉගෙන ගන්න ගමන් තමයි කරන්නේ. බලමු කොහොමද මේ වීඩියෝ ටික කරගෙන යන්නේ කියලා. වීඩියෝ සීරීස් එකේ අපි කතා කරනවා Python කියන්නේ මොනවද? සරල AI මොකද හදාගන්නේ කොහොමද? ඔය වගේ වැඩ ගොඩක් කතා කරනවා. වැරද්දක් තිබුණොත් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. දරගන්න මොන හරි තිබුණොත් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම like button එක කරලා subscribe කරලා තියාගන්න. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම Python වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක විදියට මොකද්ද මේ Python කියලා කියන්නේ කියලා. Python කියන්නේ ලෝකේ ජනප්‍රිය වගේම ඉගෙන ගන්න ලේසිම programming language එකක් විදියට අපිට Python කියන programming language එක ගන්න පුළුවන්. මේකෙන් මේ Python කියන language එකෙන් මූලික වශයෙන් කරන්න පුළුවන් AI, artificial intelligence program නිර්මාණය කරන්න. ඒ වගේම web development වැඩවලටත් මේක භාවිතා කරනවා. වෙබ්සයිට් වල back end එක නිර්මාණය කරන්න. app development වැඩවලටත් පාවිච්චි කරනවා. මම දන්න විදිහට Instagram එකේ back end එක නිර්මාණය කරන්න Python language එක, Spotify වලත් back end එක නිර්මාණය කරන්න Python කියන language එක භාවිතා කරලා තියෙනවා කියලා article වල මට හම්බුණා. ඉතින් software app development වැඩවලටත් ඉස්සෙල්ලා කිව්වා වගේම මේක භාවිතා කරනවා. තව data analyze කරන්න automation වැඩවලටත් මේ Python කියන programming language එක භාවිතා කරනවා. හරි, අද අපි බලමු මොකක්ද මේ කෝඩින් කියන්නේ කියලා. කෝඩින් කියන්න කලින් Python ඉගෙන ගන්න එකේ තියෙන වාසි අපි කතා කරොත් programming language එක මේ Python කියන programming language එකේ කෝඩ් ලියන්න තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්, සරලින් ඉංග්‍රීසි භාෂාවෙන් නිසා අලුතින් programming ඉගෙන ගන්න කෙනෙක්ට උනත් ඉගෙනීමට ගොඩක්ම පහසුයි මේ Python කියන programming language එක. ඒ වගේම ලොකු community එකක් ඉන්න නිසා මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් සහ මොකක් ඉගෙන ගන්න හරිම ලේසි. ලොකු කමියුනිටි එකක් ඉන්න නිසා YouTube එකේ ඒ වගේම ගොඩක් තැන්වල ආටිකල් සහ වීඩියෝ වලින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේක open source එකක් Python කියන්නේ. ඒ වගේම අපි භාවිතා කරන Windows, Linux, Mac වගේ ප්‍රධානම OS වලත් මේක පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. හරි, අපි බලමු දෙවනියට මොකද්ද මේ කෝඩ් කියන්නේ කියලා. කෝඩ් කියන්නේ මොනවද කිව්වොත් සරලව පරිගණකයේ යම්කිසි කාර්යයක් සිදු කිරීමට ලබා දෙන උපදෙස් මාලාවක් තමයි කෝඩ් කියන්නේ. ඉතින් පරිගණකයට අපි කතා කරන භාෂාව ඉතින් ඉංග්‍රීසි පරිගණකයට තේරෙන්නේ නැති නිසා තමයි අපි කෝඩ් කරන්නේ. කෝඩ් එකකින් පරිගණකයට තේරුම් කරලා දෙන්නේ. ඉතින් පරිගණකයට තේරෙන භාෂාව විදියට කිව්වොත් බිංදුව සහ එක කියන ඉලක්කම් තමයි පරිගණකයට තේරෙන්නේ. ඉතින් මේවට නමක් කියනවා බයිනරි කියලා. ඉතින් අපි පරිගණකයට තේරුම් කරලා දෙන්න ලියන පාලම් වගේ එක තමයි කෝඩ් කරනවා කියලා සරලවම කියන්නේ. ඉතින් මම කියන දේ වැරදි. මම මේක කිව්වේ සරලව, මට තව විදිය ඇඩ්වාන්ස් විදියට කියන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි සරලවම කෝඩ් කියලා කියන්නේ. ඉතින් මේකේ වැරද්දක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. හරි, අපි බලමු මේ කෝඩින් කරනවා කියලා කියන්නේ මොකද්ද කියලා. කෝඩ් ඉගෙන ගත්තා, දැන් කෝඩින් කරනවා කියලා කියන්නේ මොකද්ද කියලා අපි සරලවම බලමු. ඉතින් සරලවම කිව්වොත් පරිගණකයේ වැඩ කරන්න අවශ්‍ය උපදෙස් ටික දෙන එක තමයි කෝඩින් කරනවා කියලා සරලවම කියන්නේ. හරි, ඉතින් ඔන්න ඔය තුන ගැන තමයි අද වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් Python ඉගෙන ගන්න මේ channel එකේ අරනත් YouTube එකේ වගේම ආටිකල් කියවලා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම පල්ලෙහායින් දා තියන්නම් ඉගෙන ගන්න ඔයාලට මුලින් ඉඳන්ම link set එකක්ම. ඉතින් මේකෙත් සරලව ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරි, ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. වීඩියෝ සීරීස් එකේ ඊළඟ වීඩියෝ එකට set වෙන්න like කරලා comment කරලා set වෙන්න YouTube channel එක.